ටිකස් කෙනෙක් ඉන්නවා අර හලෝ ගුඩ් මෝර්නිං ඔයාලට කොහොමද ඉතින් අද අලුත්ම vlog එකක් එකතු වෙලා ඉන්නේ. ඔයාලා දැනටමත් දන්නේ නැති අපි කොහෙද යන්නේ කියලා thumbnail එකේ මාත් එක්ක අද එකතු වෙලා ඉන්නවා. වෙනදා වගේම සන්තෝෂ් ඉන්නවා. Good morning guys. මේ පැත්තෙන් ඉන්නවා ඉසුරු ඉන්නවා. දිලුක ඉන්නවා. පියුමල්. පියුමල් excuse me. vlog එකට මොනවද කියන්නේ? good morning කියලා. මොකද පොර පොඩ්ඩක් නිදි ඊයේ පොර වැඩ කරලා නයිට් ෂිෆ්ට් එක ඇදලා දැන් අද අපිත් එක්ක එකතුලා ඉන්න ට්‍රිප් එක යන්න. ඒක නිසා පොඩ්ඩක් මහන්සියට නිදි කමන්නේ. ඉතින් අද 2 day එකට යන්න අපි හිතාන ඉන්නේ. ඉතින් හොද සෙල්ලම් ටිකක් බලමු ඉස්සරහට ඔයාලා වීඩියෝ එකත් එක්ක ඊකටම එකතු වෙලා ඉන්න. ආදරේ channel එක subscribe කරන්න. වීඩියෝ කරනවන් ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. අපි එහෙනම් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. වීඩියෝ කන්ටිනියු කරන් යමු. guys උදේට කන්න කියලා පෙතිපන් ගන්න ගියා. PNS එක නැත්තුවේ. ඩබල් රූට් එකේ PNS එක නවත්තලා පෙතිපන් ගන්න ගියා. ඔව් දාන්න මෙහෙට බෑ. අපි උදේට කන්න ගත්තා පෙතිපාන් ගත්තා. තව තියෙනවා අපේ සීනි සම්බෝල ආසම කෑමක්. ඔය හරි නවත්තලා කාලයම මොකද වෙන්නේ? උදේට කෑවේ නැහැ ගෑස්ටික් වැඩි වෙලා තියෙන්නේ. මුන් එක කවදාවත් හරියට මේ විග්‍රහ කරන්න බෑ මේ මගුල්. මොකද නාකි අත්තප්පල වගේ දෙන්නම කියවනවා. පේනවනේ කන වහන්නෙම නෑ. මට වීඩියෝ එකක් කරන්න දෙන්නෙම නෑ මුන්. හරිද? ඕනේ පාඩුවේ බඩ යනවා. මේ එකෙක් මල් කටන මේ වෙලේ. අපි දැන් හබරන කැලේ පාස් කරලා යන ගමන් ඉන්නේ. තාම එකලිය යම්මනේ. තාම හම්බුනේ. අපි කන්තලේ වැවලාකින් නැවැත්තුවා. දැන් කණ්ඩ කියලා නැවැත්තුවේ. ඇත්තටම මේ පැත්තෙන් එන උලම් පාරයි මේ පැත්තෙන් එහා පැත්තේ වෙල්යාය තියෙනවා. මාරම ලස්සනයි වේග වාහනේ මෙතන නවත්තලා අපි අතන කණ්ඩ තමයි දැන් හදන්නේ.
ඇත්තටම ලස්සනයි ප්ලේස් එක. ඒ කොල්ලෝ ටික හැඩ වෙලා ඉන්නේ. දැන් මෙතන සැරසෙන වතුර එක මෙතන තියෙනවා. අන්තලේ වැවලක පිපිලා තියෙන ලස්සන මල් බන්ටකේ. අය අත හොදන්න එපා. එකට දාගෙන ඉඳිලු ගා. ඔව්. පානුයි සීනි සම්බෝලයි කියන්නේ ආගම. පානුයි සීනි සම්බෝලයි. සම්බෝලයි දෙකි පාන. ඇත්තක් තමයි නැත්තේ. ඒක කියන්නේ මෙතේ. අපිට වතුර ගන්න ලේසියෙන් පොඩි කෝප් එකක් ගෙනාවා ඉතින්. Maru guys. Super. Kono විස්තර කරන්න guys. මොකද හැදුවේ? Really good. Cian. Gimana lo agak atas sekian? Ini sambolai paano kian mo kata? Paknya bediwa. Dekay me babai ek pula guys maru nih bang. Ini sambolai babai gue bilang galapen nih. Sini sambolai babai kian kan? Ahasai follow aja. මේ බොන්නද ගෙනාවේ? නා බව. නිකන් කන්න පුළුවන්. පාරි සමෘද්ධිය තමයි මේ තියෙන කන්තලේ ලෝක උරුමයක් තමයි මේ කන්තලේ ජලාශය. මේකෙන් ඇත්තටම ගොඩක් කෘෂිකර්මාන්ත පෝෂණය වෙන වැවක් තමයි මේ කන්තලේ වැව කියන්නේ. ඔයාලා මේ වගේ තැන් වලට ඇවිල්ලා කාලා බීලා කෑම දාලා යන්න එපා මේ කොලා නම්මන ඔක්කොම ඔයාලා අරන් ආව හැම දෙයක්ම අරන් යන්න. මොකද මේ අපි මෙයා පරිස්සම් කරන්න ඕනේ. මොකද මෙයා අපේ ලෝක උරුමයක් නේ. ලෝක උරුමයක් වෙච්ච දේවල් අපි පරිස්සම් කරන්න ඕනේ. ඒ වගේ තැන් වලට ඇවිල්ලා හරියට ඒ විදිහට හැසිරිලා අපි ඒ කාපු බීපුවා අපේ තියෙන ජරාව යනම්මනම් ඔක්කොම අපි ඒව අරන් යන්න ඕනේ. හරි අපි එහෙනම් අපි දැන් කන්තලේ වැවලාගෙන එහෙම ඉවරයි. දැන් අපි අපේ ගමන යන්න ඒත් පටන් ගමු. අපේ කට්ටිය ෆොටෝ ගන්නවද? එතන පොඩ්ඩක් ෆොටෝ එකක් දැක් ගහලා. ඇප් එක හොඳයි. අපි යන ගමන් ඉන්නේ මොකද්ද මේක? අපි දැන් කන්තලේ වැවලක ඉඳලා දැන් යනවා අපි ඕනේශ්වරන් කෝවිලට. ඊට පස්සේ තමයි අපි ට්‍රින්කෝ යන්නේ අපි නවතින තැනට. ඔන්න අපි ආවත් ට්‍රින්කෝමලී බීච් එක ළඟට. ඔයාලට පේන්නේ තේරෙනවද? ඉතින් දැන් අපි ඉන්නේ ත්‍රිංගමලේ බීච් එක ළඟ. අපි දැන් මෙහෙම කෝණේශ්වරම් කෝවිලට යනවා. ගිහිල්ලා අපේ නවාතැනට යනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කෝණේශ්වරම් කෝවිල ළඟට. අපි සජිත් එක දෙලා ඉන්නවා. අපේ සජිත් එක දෙලා ඉන්නවා. අපි ලයිව් එකක් ගියා පොඩ්ඩක්. අපේ සජිත් දුබායි සිට එකතු වෙලා ඉන්නවා.
සෆාරි යනවා නම් කියන්නේ. හරි බෝට් සවාරිය යනවා කියන්නේ. පරිස්සමට සත්‍ය. අද කොහොමද? ආවද? ඔයාලට පේන ඇති මෙතන දැන් අපි කෝණේශ්වරම් කෝවිල ළඟට යන්න හදන්නේ. මේ තියෙන කෝණේශ්වරම් කෝවිලේ මග දෙපස පාර. මග දෙපස තියෙන කඩවල් තියෙනවා මෙතන. ඔයාලට කෝණේශ්වරම් කෝවිලට යද්දී දෙපැත්තේ මේ වගේ කඩවල් තියෙනවා. ඔයාලා ඒ වගේ ගන්න කැමති දේවල් ඕන දේවල් හැම එකම වගේ තියෙනවා. ඇත්තටම ලස්සනයි මේ වගේ දේවල් තියෙනවානේ. ඔයාලා මේවායින් ගන්න. අපිට ගන්න දෙයක් නැහැ. අපි මෙහෙමම කෝණේශ්වරම් කෝවිලට යමු. මොකද අපිට අපේ හොටෙල් එකට යන්න 12 වගේ වෙද්දී අපිට යන්න පුළුවන්. අපි එහෙනම් කෝණේශ්වරම් කෝවිල ළඟින් සෙට් වෙමු. හරිද? එහෙනම් අපි කෝණේශ්වරම් කෝවිල ළඟින් හම්බෙමු. සපත්තු තියෙනවා රුපියල් 20යි. එතන රැකේ තියන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් රැක බැන්නෝක. පොඩ්ඩක් රැක බැන්නෝක අපේ. දැන් අපි ගිලින්නේ කෝණේශ්වරම් කෝවිලට. මේ වගේ තැනක සුපිරිම ඩ්‍රින්ක් එකක් ගන්න. ලෙමන් ජූස් එකක් ගත්තේ. අර I think මම බෝට් රයිඩ් එකම යනවා පේනවා. අපි දැන් මේක බීලා ඉවරයි. මේ අපි යන්න කියලා දැන් හදන්නේ. දැන් අපි ගිහිල්ලා අපේ නවාතැන් වලින් සෙට් වෙනවා. ආයි අපිට යාළුවෝ ටිකක් හම්බුණා. ಬೇಗ ತೆಗೆದ್ಬಿಡಿ ಅಷ್ಟೇ. ಯಾರನ್ನೂ ನಿಲ್ಲಿಸ್ಬೇಡಿ. දැක්කත් හිස් මෝඩියක් කිරියා. ලස්සනයිනේ. මුන් අල්ලන්න නම් දෙන්නේ නැහැ මෙතෙන් ආවට ළඟටවත් යන්න දෙන්නේ නැහැ. කිලෝමීටර් 4ක් තියෙනවා අපේ හොටෙල් එකට යන්න. කිලෝමීටර් 4කින් අපි එතන. අපි අපේ නවතින තැනට ඇවිල්ලා ඉන්නේ දැන්. මාල් වෙන්න නම් අපේ එතන තියෙන්නේ අපේ කලපුවත් එක්ක නිව් එකත් එක්ක තියෙන අපේ මාල් වෙන්න නම් මම දැන්. හලෝ ඉතින් ඔන්න අපි ආවා ප්ලේස් එකට. නිලාවේලි බීච් හොටෙල් එකට අපි ඇවිල්ලා ඉන්නේ දැන්. අර පැත්තෙන් පේන නිලාවේලි කලපුව පූල් එක තියෙනවා. මේ පැත්තේ අපි ඉන්න තියෙන තැන. අපි එන ඇතුළට යමු. මොකද වෙන්නේ බලන්න කොහොමද ප්ලේස් එක කියලා බලමු අපි.
අපි දැන් යන්න හදන්නේ නිලාවැලි බීච් එකට. අපි එතනින් සෙට් වෙමු. පොඩ්ඩක් නාගෙන යන්නේ. කොහොමද ඉතින් ගම් සෙට් එක යනවා. ඔයාලා මම එතන එළියට ගිහලා පෙන්නන්නම්. හරි ඉතින් අපි එන නිලාවැලි බීච් එක ළඟින් හම්බෙමු. ඒ දැන් තව සෝඩා ගන්න ඕනේ. Hi guys, ඉතින් අපි දැන් ඉවරයි. අපි බීච් එකේ සුපිරි ආදල්ලා ගත්තා. ඉතින් අපි දැන් යනවා අපේ හොටල් එකට. අපේ විලා එකට යනවා අපි. අපි එතෙන්ට ගිහිල්ලා පාටියක් දාන්න. රෑ පොඩි පාටියක් දානවා. පොඩ්ඩක් අපි ඒක සී ෆුඩ් පාරක් කාලා දැන් අපි අරව සී ෆුඩ් රයිස් එකක් අනම් මනම් කාලා මොනවා හරි. කාලා එව අපි ගමන ආයෙත් ආරම්භ කරමු. දවස් දෙකක vlog එකක් තියෙන්නේ. මේ රෙදි සිටින්ද අපේ කාර් එක දැන් අරවලා ගන්න එක මම ඉන්නේ. හරි අපි යමු දැන් ආයෙත් අපේ විලා එකට. ඕකයි කියන්නේ ඕක. පේනවද ලස්සන ළමයි මේ ලංකාව කොච්චර ලස්සනද? බලාකුළු වල ලස්සන ලංකාවට විතරක් නෙමෙයි අයිති මේ බලාකුළු. මේ බලාකුළු ලංකාවට විතරක් නෙමෙයි අයිති. මුළු ලෝකෙටම අයිති මේ බලාකුළු ආකාශය. අපි විලා එකට ඇවිල්ලා ඉන්නේ දැන් විලා එකේ අපි ඕඩර් එකක් දැම්මා මේවල් කැමරට දැන් ඕඩර් එක දාලා ආවම කොහොමද වුණා අපි තත්ත්වය දිනක කාන්දම් 15 දෙනෙක් එක දවසක් මෙසේ නිමා වුණා. ඉතින් ආයේ හෙට තියෙනවා. අද රෑ අපි පොඩි පාටියක් තියෙනවා. බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා. ඔයාලා vlog එක හොදයි නම් like එකක් දාලා comment එකක් දාලා share කරලා දාන්න. මම ඔයාලත් එක්ක ට්‍රින්කෝ ගමන බෙදාගත්තා. ඇහෙනවද දන්නේ නැහැ ඔයාලට මම කියන එක. සද්ද වැඩි. ඒ දැම්ම. බොයිස් මගේ යාළුවෝ ආවා ආයෙත් ආදරේ මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා නවීත්. මේ ඉන්නේ මගේ ත්‍රිකුංකෝ යාළුවෙක්. ආදරෙන් අනිත් යාළුවෝ ඉන්නවා. මේ ඉන්නේ සචින්. එළම මම තමයි. සෙට් වෙමු මචං. අපි රෑ තමයි සෙට් වෙන්නේ. දැන් තමයි සෙට් වෙන්නේ. දැන් තමයි මෙයා ට්‍රින්කෝ ඉන්නේ. ඉතින් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ නවීන් අපේ vlog එක ගැන? අපේ ගමනේ ඉන්න කොල්ලෙක් වේ. සුපිරි කොල්ලෙක්. හරිද? ආදරෙයි. ඉසුරු ඉන්නවා අපේ. අපි දැන් තව ටිකකින් නිදිනවා. ළමයි හොඳයි නේද? සුපිරි vlog එක. හරි. මේ කට්ටිය මචං මාත් එක්ක පන්ති ගිහපු කොල්ල සෙට් එකක් හරිද? දෝනිත් එක්ක ඉඩියාදී කතා කරන්න බැරි වුණා ඉතින් වැඩිය. හරිද? වෙනම කතාවක් එක. ඉතින් අපි මේ vlog එක කන්ටිනියු කරන් යන් අපි හෙට උදේ සෙට් වෙමු. hello guys ඉතින් අද දවසේ vlog එක ඉවරයි. කියන්නේ දවසක් ඉවරයි. අද නටුවා ගැයුවා රැගුවා. අපි ටික නිදා ගන්න කියලා හදන්නේ දැන් හෙට උදේ සෙට් වෙමු අපි. හෙට අලුත් දවසක් එක්ක අපි හෙට යනවා වෙනම ලෝකයකට පරවිදූපතට යනවා අපි. මේක පුදුම ලෝකයක්. හෙට අපි හරි ඔයාලා සෙට්ලා ඉන්නේ නම් හැමෝටම good night බුත්සරණයි. අපි හෙට සෙට් වෙමු.
හලෝ ගුඩ් මෝනිං ඔයාලට කොහොමද ඉතින් අද දෙවෙනි දවසේ පටන් ගත්තා ඇත්තටම ඊයේ දවස නම් හොඳයි තාම අපේ කොල්ලෝ ටික තාම ඇදේ නිදි ඔයාලට මේ view එක පෙවුනවොත් ඇත්තටම පට්ට ලස්සනයි මේ හැටිය ඔයාලට ඉන්න එයා වෙද්දෙන් කලපුවයි මේ ටික එක්කම එකතු වුණා මාරම ලස්සනයි ඔයාලා දැකලා තියෙන රටපුවක් තියෙන රටපුවක් ඇත්තටම මාරම ලස්සනයි මාර view එකක් තියෙන මෙතන හරි ඉතින් අද අපි දවසේ වෙන වැඩ ටික ඉස්සරහට බලාගමු මේ එහෙනම් අපි ගමනත් ආරම්භ කරමු හරි ඉතින් දැන් අපි ගමන ආරම්භ කරන්න හදන්නේ දෙවෙනි දවසේ. හරි අපි යන්න කියලා හදන්නේ දැන්. අද ෆිෂන් අයිලන්ඩ් එකට යන්න සමහරකට පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මේ බෝට් නැති කතාවක් කිව්වා. අපි එහෙම වුණොත් බලමු පුළුවන් වුණොත් යන්. මොකද දැන් අපි උදේ ආහාරය ගන්න යනවා. ඒක අරගෙන ඉවරලා අපි කොහොම හරි බෝට් එකක් දාගන්න පුළුවන් වුණොත් ෆිෂන් අයිලන්ඩ් එකට යමු. නැති වුණොත් ඉතින් නෑ තමයි. එහෙම වුණොත් අපි කොහේ හරි ඉතින් අපි කන්න නැවත්තා දැන් කන්න නවත්තලා කන්නයි අපි කමු ගිහිල්ලා කාලෙමු උදේට බඩගිනි හොදලා අපි කෑම කාලා ඉවරයි දැන් ඩෙසර්ට් එකට වරලප්පම් ගත්තා. වරලප්පම් කරනවා. මේ කඩේ මරු පට්ට සර්විස් එකක් දෙනවා. කෑම ප්‍රායි. ඔයාලා එනවනම් අනිවාර්යෙන්ම එන්න ඕනේ නිලාවෙලේ ගෙස්ට් හවුස් එකට. හරි guys ඉතින් අපි යනවා දැන් කාලා මරු මෙතන කෑම නම් සුපිරි මේ මෙතන කෑම ගැන මොනවද කියන්නේ අක්ෂලෙන් පොරක් වෙනවා නම් පින්කොමලි නිලාවේලි පාරායින කියන මේ කඩින් කෑම කාලේ යන්නේ සානා බොස කාලා තේනන්ද කාලා හටේ කරගෙන ඉන්නේ ඉස්සරහ තමයි උණුවත වලින් ටික තියෙන්නේ බලන්න මේ රස්නේ මැද්දේ උණුවත රත්නවා පාවහන් ගලව ඇතුළු ගන්න මෙතෙන්ද මෙතන ගලවලා එන්න මොකද හොඳ නෑනේ මේ වගේ තැනකට ආවම කිරිසිනේ අපේ රස්සලා මේ දින උනොතල්ලි මරුනේ රස්නේ හැම ඈ මොන හොදන්න නම් බෑ රස්නේ වැඩිවා රස්නේ වැඩි अरे बाय
ये प्रभु kami tu phone merah tu nak supiri les team nama dia ada dana dana tiga ni kita ada nama bahas ke nama eka mihone pehna buluga roba අපි දැන් එතනින් පිටත් වුණා. දැන් අපි යන්න හදන්නේ මාබල් බීච් එකට. මින් පෙරදී අපි මේ වගේ යන්නට ඇති මේ කඳුළු ගංගායිගේ. අපි දැන් නුවරතුරු වලින් බලලා ඉවරලා දැන් යනවා මාබල් බීච් එක. අපි දැන් මාබල් බීච් එක ළඟ පාරට ඇවිල්ලා තින්නේ. පොලිසියෙන් පොඩ්ඩක් නැවතුවා අපි. මාබල් බීච් එකට යන පාර තමයි අපි ඉන්නේ දැන්. අය මොකද්ද? අර විස්තර ලියන්න මේ වාහනේ අපිට පොඩ්ඩක් චෙක් කරන්න කියලා ලියන්න කියලා කිව්වද නේ? අපි ඒක ලියලා දැන් වාහනේ මේක ලියලා එන්න ගියා. මේ කට්ටිය මොකෝ හැක්ද? හැක් වෙලා තින්නේ. ඉඳිම තක් වෙනවා. දැන් දවල්ට හොඳට දැන් විදියට හොඳට කෑවනේ. ඔව් මේකයි උනේ බං. දැන් අපි මාබල් බීච් එකට ගිහිල්ලා නාලා කාලා යන්. මේ තව දෙයක් කියන්න තියෙනවා. අපි බයෙන් බෝට් මේ යන්න හිටියේ. කින්නෑ කියලා කියන්න ඕනේ නැහැ. ඕක කඩයක් කියපන්. කින්නෑ කියලා අන්තිමට ජමිනවා. හරි බාලා ගියා කියලා. ටිකට් ගන්න ගියා මාබල් බීච් එකට ඇතුළතදී ටිකට් එක ගන්න ඕනේ. මම දැන් ටිකට් එකේ ප්‍රයිස් එක මම ඇවිල්ලා බලලා කියන්නම්. මේ තියෙන මාබල් බීච් එකෙන් ගන්න ඕන ටිකට් එක මෙතන ඇතුළතදී ගන්න ඕන මේ වගේ ටිකට් එක. මේ එතන පොලිස් ස්ටේෂන් එකක් තියෙනවා. එතනින් මෙතන රෙජිස්ටර් කරලා ගන්න තියෙන්නේ. කෝඩ් එකක් තියෙනවා QR කෝඩ් එක. වව් සෆාරියක් මාරු ලංකාවේ තව ලස්සන එක බීච් එකක් තමයි මේ මාබල් බීච්. කැලයක් මැදින් යන්න තියෙන්නේ. එයාපෝස්ට් එකෙන් තමයි මේක මේ කරන්නේ. මේ නවත්තන්න එපා කියලා මේ බෝඩ් දාලා තියෙනවා. මේ තියෙන්නේ ඉතින් ඒ දවස්වල කොටිගාව පැත්තක් තමයි මේ මාබල් බීච් එක හරිය තියෙන්නේ. රෙස්ටෝරන්ට් එකනේ. මෙතන මාබල් බීච් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඔන්න එතනින් වලට ලන්ච් අරන් ඔක්කොම ගන්න පුළුවන්. මාබල් බීච් එක තියෙනවනේ. ඔයාලට රෑද පේනවද? නැවක් ඇවිල්ලා දෙනවා. පේනව නේද? මේ නැවේ සයිස් එක කොහමද නේ නගර කිව්වා?
බීච් එකට ඇවිල්ලා යන්න ලංකාවේ ලස්සන බීච් එකක් මේක. නියම අපි එන නාමද? මෙගිරි. මේ බොයි මේ එන්නව ඇටේට පාර බොයි මාව නතර කරනවා මගේ යාළුවටයක් හම්බුණා බ්ලොග් එක අතරතුරේදී නාන අපේ මහානාගේ මට ඊයේ උඩ වැඩේ මෙයාට අද වෙලා ඕකාගේ බොරු බං බොරු නෙවෙයි ඕකාගේ කාර්යයා බොරු ඕකාගේ දෙක තියා ගන්නවා අත් කැම්පස් එකේ කෙල්ලෙකුත් ඉන්නවා ඕකා බඩෝයා ඕකා බ්ලොග් එකක් පටන් ගන්න රිමූව් කරන්න ඕනේ බ්ලොග් එක දාගන්න බෝඩ් මේ වහන්න බෑ බඩ හුස්පයක් ගහනවා තමයි මැරෙන්නේ නැහැ ඉතින් මාව තියලා නිලා වේලිවල මිනිත් සීනාවේ වියම එක නාකිතෝකේ කෑලි ඩෝක් කරන්න උරුප්පා ඕක මරාල බෝඩරන් කියලා විකුණනවා ආවිස්කගේ මරාල ලෝකේ විකුණනවා ඕක හුත්ත වගේ ළමයි වන්න අපි මාබල් බීච් එකෙන් මේ නාලයම දැන් කට්ටිය නෙස්කැලේ යපනවා ඔන්න අපි මාබල් බීච් එකෙනුත් එළියට ආවා දැන් යන ගමන් ඉන්නේ ශ්‍රින්කෝ ටවුන් එකට යනවා ඊයේ අපේ දැන් හම්බුණ යාළුවෙක් එක්ක මීට් වෙන්න මීට් වල යලා අපි ඒවම මේ ගමන නවත්තනවා කියන්නේ ගෙදර තමයි යන්නේ. ඒක කොහොමත් පැය 3ක් විතර ඇයි යන්න. අපි යනවා පොඩි තැනකට. අපි එතෙන්න ගිහිල්ලාම බලමු මොකක්ද කියලා. ඇතුළේ යන්නේ. ඔන්න ආව ප්ලේස් එකට ඉතින් සයුරේ නෑ බලන්න ආවා. දැන් ගෝන්නේ අපි. මෙල්ල නෑ බා. පණ දිනවද? අපුවත් පස්සේ ගමක් කරලා අපි දෝ ඉරේ. ඔයාලට අතනින් පේන්නේ මේ සිමෙන්ති ෆැක්ටරි එක. ඇත්ත? මේ වට කීයක් අරගන්න ඕනේ දැන් හැරවෙනවද? මේ මෙතන තියෙන්නේ මේ හඩ ඇංගල් මේකේ මාස්ටර් ඉතින් ඕඩර් එක දෙන්නාට පස්සේ 30ට තමයි මේක සමහර ඒවා මේක දැන් 30යි තියෙන්නේ 30 පාඩ යනකම් තියෙනවා 30 පාඩම දන්නේ නැහැ ඒ 30 25 අතර නවත්තන්න. විතර ඔටෝ යනවා හැරෙනවා. ඔටෝ කියන්නේ තප්පර 27ක් විතර ඩිලේ එකක් තියෙනවා. තප්පර 27කින් පස්සේ තමයි හැරවෙනවා හැරෙන්නේ. මේක දැම්ම ගාම හැරෙන්නේ. දාලා මේක කොහොම හරි යන්නේ හිටන් ඊට පස්සේ පෝස්ට් එක මේකේ වෙන්නනවා. නෑ හැරුණ ගාම මේකේ වෙන්න. මේක දැම්මා. ඒකේ දෙකේ පේනවා. ඔන්න කරලා
මෙච්චර මාස ගණන් කියලා මටවත් වෙන්නේ නැහැ. ඒක පොසිෂන් ඔක්කොම බලන්න දී. මැප් එකක් තියෙන්නේ. ඔව් මේ GPS එක. මේකේ පොල්ල දෙයක් තියෙනවා. ඒක ළඟ ළඟ පොඩි ඩ්‍රාෆ්ට් එකක් කියන්නේ පොඩි ප්‍රමාණයක් ඇතුළත යන්න පුළුවන්. මේක දෙයක් තියෙනවා මේක පොට් සයිට් එක ඉන්ස්ටා අර ළඟ ළඟ හරවන්න පුළුවන් මේක මේ පැත්තට දාලා දැම්මත් එක සැන හැරෙනවා. අනිත් ඒවා මේ දෙකක් නෑ එකේ තියෙන්නේ මේ දෙකම දාන්න ඕනේ. පොල්ල දෙකක් තියෙනවා. වරායව කාරණ එකක් නෙමෙයි. මෙයාත් වරායෝ පැක් කරන්නේ ට්‍රේනින් කරනවා. අපි දැන් එන්ජින් රූම් එක වදම් බලන්න යන්නේ. නවිත් ඔබත් යමු බං. අපිත් එක්ක එන්ජින් රූම් එකට. අපි යන්නේ එන්ජින් රූම් එකට. බලමු ගිහින්. මේ තියෙන්නේ නෑ. ප්ලේන් කරලා තියෙන්නේ නේ. මේන් එන්ජින් කියලා එකක් නෑ මේක එන්ජින් කියලා. මේ දෙකනේ. ඔව් ඕක ඩයිරෙක්ට් එකේ එන්ජින් එක මේ ජෙනරේටර් එක. මේ දෙකනේ. අර දෙක තමයි එන්ජින් දෙක මේකයි අරකයි එන්ජින් තියෙන්නේ. මේ දෙක ජෙනරේටර් දෙක. අඩ ලේසියට බලන්න. යන්නේ. ඔව් මේ දෙකක් තියෙන්නේ. තෙල් ටැංකිය දෙකනේ. ඔව් තව යට නෑ මේ තමයි යනවා. ඒක කරදගෙන වෙන්නේ. ඉස්සරහට තියෙනවා මේ ටැංකිය ඉස්සරහට යනවා. අපි නෙවෙයි ඉස්සරහ කොටසට යන්නේ. ඉස්සරහ තියෙනවා තව මේ වගේක්. යක් නම අපි ගිහිල්ලා. නැංගුරා. ඇති කරනවා මෝද වැද ටැංකිය ඒ මාළු අර පෙට්ටිය අරන් ඉන්න තමයි වාසල්. ඒ අර ඉන්න ජෙලිෆිෂ් ළමයිලා ඉන්නේ. පන්න තියනනේ. මේ ඉන්නේ තින් මේ නෑ ගැන කියලා දුන්න අයියා අයියානේ. මල්ලි මල්ලි. මල්ලි නේද? හරිද? thank you කියලා දුන්නට. ඔයාලත් ඇවිල්ලා එහෙම හැමෝම බලන්න පුළුවන් බෑනේ. මේ පොඩි අවසරයක් ගන්න. අවසරයක් ගන්න ඕනේ. යන්න පේනවා. හරි. ඔව් එනවා. මේවා බං හුරුයි බං. හරි. වෙලා ඔව් එනවා. යන අලුත් වෙන අයියා එනවා බලන්න. අර තියෙන්නේ කුණු ඇදලා ගන්න පුල්ල. කොහොමද එතන නැවේම
කන්තලේ වැවලග අපි ගන්න දෙන්න. අප ගන්න අප ටෙස්ට් ගන්න බාර මේකත් ගත්තා. අර එකයි තියෙන එකක් ගන්න. උත්තර කන්න බෑන් කියලා ඒක නැත්තම් අබ ගත්තා අපි අස අබ කන්තලේ වැවලග අවශ්‍යයනේ අබ කනවා කටව දැක්කත් කටට කෙල්ලුන්නේ නැහැ ඈ කටට කෙල්ලුනවා දැක්කත් ආයක දාපන් අපේ බ්ලොග් එක ඉවර වෙන ගමන් තියෙන්නේ නේද ඈ සන්තු ඔව් මචං. අපි දැන් කන්දලේ ඉඳන් ගෙදර. ඔව්. ඇයි මේ අපි දැන් කන්දලේ ඉඳන් ගෙදර යන ගමන්. කන්දලේ මීකිරියට්ටිය උත් කාලා අපි ගෙදර යමුනේ තිරුපතේ රඹ කැල්ලද? අන් දෙකම හොරකම බලහන් බෝතල ගනින් අර වෙයි මේ වගේ කනවද? ඉකිරි කණ්ඩ ආව කන්තලේ කොල්ලෝ ටික අරන් තින්නේ දැන් මේකට කාලා බලමු කම් අයින් අලි සෙට් එකක් ඉන්නා ඔව් එන් ඉන්නවා සෙට් එක අම්මෝ vlog එක ඉවර කරන්න කියලා හදන්නේ. දවස් දෙක වීඩියෝ ටික තියෙනවා. ඉතින් හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා share කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝත් එක්ක සෙට් වෙමු. Take care and beast. Goodbye.